හයි කොහමද කට්ටිය ඉතින් අද මේ මං යනවා මගේ කූඩුවට අලුත් පරියෙක් ගේන්න ටවුන් එකට තමයි යන්නේ ටවුන් එකේ ෂොප් දෙකක් තියෙනවා ඒ දෙකෙන් හොඳ එකකින් බලලා ගමු එහෙනම් අපි යන් අද වීඩියෝ එක වෙන්නේ ඒක තමයි අපි බලමු ගිහින් මොන පරියෙක්ද ගේන්නේ ඔය විස්තර ටික බලමු ගිහිල්ලා මගේ යාළුවා මගෙන් සෙට් වෙනවා අපි එන යම් බලමු යාළුවනේ මගේ යාළුවනේ පාරට ඇවිල්ලා ඉන්නේ මම මෙන්න පෙන්නන්න එහෙනම් ඉතින් අපි හොයි නිව් තම හායි ගිය යන් ඉතින් එන අපි එළියට බැස්සොත් වහිනවනේ බා එහෙනම් යන් ඉතින් අපි ඔන්න යාළුවනේ අපි දෙන්න පාරට යන ඩිංගකට වහිනවා මේ ඉන්නේ යාළුවා යන්න ඉක්මනට අපි බස් එකෙන් බැස්සා දැන් යන්න ඕනේ සත්තු කඩේට යන් පෙරගාවට ආවා අපි යන් එන්න ඇතුළට ඒ කාෆ්ලා ඉන්නවක ඔස්කලබ ඔකුම් බෑනේ අනිත් තුන් එක හදන්නේ හරි දරුණු අපි යන් එනම් පාරේ ඉන්න පැත්තට මුන්න ඔහම යනකොට ඉස්සරහා තමයි සත්තු ඉන්නේ කුරුල්ලෝ නැද්ද මේක ඉන්නෝ ගිරව් අප්පඩ දිරි පාරේ මෙච්චරයි ඉන්නේ මුන්න තුන් දෙනා තමයි පේන්නේ මේ යට එකේ කුකුලෙක් ඉන්නවා නෑනේ කිව්වේ නෑ ඉඳලා සතෙක් ගන්නවට පස්සේ සත්තුත් ඔන්න යාළුවනේ අපි ඉතින් පල්ලෙහා කඩේට යන්න බැලුවේ මං ගන්න මාළුවත් නේ අපි කරේ ඔන්න යාළුවනේ අපි කඩේට ආවා මේකේ නම් සත්තු ඉන්නවා අපි එමුණොත් මේකෙන් ගණන් අහලා බලලා ගමු ඔන්න ඉතින් සතාව ගත්තා පේන්නේ නැබ ඔන්න යාළුවනේ ඉතින් අපි දැන් බැහැලා ඉන්නේ අපි ගෙදර යනවා වහිනවා හොඳටම කියන්නේ ගානට වහිනේ අපි යන් එන ගෙදරට ගිහින් බලමු සතා මොකද කියලා ඔන්න යාළුවනේ ඉතින් මම පරෙයියෙක් ගත්තා මේ ඉන්නව මගේ යාළුවා මාළු ගත්තා අපි යන් ගිහිල්ලා කූඩුවට දාමු යාළුවනේ ඉතින් මම එහෙනම් ගෙදර ආවා සතාව එහෙනම් කූඩුවට දාමු කූඩුවට දාන්න කලින් ඔයාලට පෙන්නලා ඉන්න හරි ඉතින් අපි එහෙනම් සතාව ගමු එළියට මේ ඉන්නේ අද ගෙනාපු කෙනා සුදු පාට කෙනෙක් ගෙනාවේ මොකද මං ගාව තනි සුදු තරේ නැති හින්දා අපි එන මේව කුඩුවට දාගමු ඔන්න ඉතින් එහෙනම් මේව කුඩුවට දාගමු මේ කන්න දාපු කෑමක් තියෙනවා අනිත් සතාට ඒ සතා එළිය ඇත්තේ ඔන්න දාගත්තා දැන් බලන්න ඉතින් මගේ අනිත් පාරේ ටිකෝ කියලා මේ තියෙන උඩ කූඩුව මේකේ තමයි මම පන්නන්න හදන පුරුදු කරන සතු ටික ඉන්නේ පල්ලෙහා කූඩුවේ තමයි බ්‍රීඩ් වලට හදන සතු ටික ඉන්නේ පැටව ගන්න හදන සතු ටික හරි ඉතින් යාළුවනේ අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මොකක් හරි කියන්න තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාලා